පොතේ කට්ටිය නැද්ද අද? නෑ වගේ නේස. ඒ කියන්නේ මම මේ පොඩක් වෙලා හිටියෙත් ඒකයි. කීප දෙනෙක් ටයිම් එක හරි වෙනස් වුණ නිසාද දන්නේ නෑ. ඒක තමයිනේ. අද මට මේ හදිසියෙ ගමනක් යන්න තියෙන හින්දා මම මේ ටයිම් එක දාගත්තේ. ආහා. හරි කමන්නේ අපි පටන් ගමු. හා සර්. රෙකෝඩින් හරි බලන්නේ නේද? ඔව්. අද ඔයා දාලා තිබුණා මේ PDF එක මට බලන්න බැරුණා පුතේ හොඳේ. කමන්නේ සර්. අද මම දවසම ක්ලාස් එක. ආහා. හරි. ඇහෙනවද මාව? ඇහෙනව සර්. අද අලුත් තැනක ඉඳලා අලුත් විදිහට පන්තිය කරන්න. මෙච්චර දවසක් මේ ලැප් එකේ මිදැක්කේනේ. අයි හැබැයි. ඒක හොඳයි නේද? ඔව් සර්. බලමු ඉස්සරහට එහෙම තමයි හොදුරට උගන්වන්න හිතන් ඉන්නේ. හරි. එතකොට පුතා මේ අපි මේ රචනා ප්‍රශ්නවල කීයක් කතා කරාද? රචනා ප්‍රශ්න කීයක් කතා කරාද? මගේ මතකයේ හැටියට සර් දැනට 4ක් විතර කරා. කරානේ. ඔව්. හතරක් විතර කරානේ. ඔව් සර්. හරි. විවගත ප්‍රශ්නවල 3ක් කරා සර්. 3ක් කරා. ඔයාලට මතකද අවසානට කරපු රචනා ප්‍රශ්න මොකක්ද කියලා? සර් සමාජ සම්භවය පිළිබඳද කොහෙද කරේ? සමාජ පරිණාමය පිළිබඳ බෞද්ධ ආකල්පයේද? නෑ සර්. බුදු සමය තුළ මාතෘත්වයට හිමි වී ඇති ගෞරවනීය තත්ත්වය සහේතුකව පෙන්වා දෙන්න කියන එක පැහැදිලි කරාද? නෑ සර් නෑ. කාන්තාව පුරුෂාධිපත්‍ය යටතේ තබා ගැනීමට බ්‍රාහ්මණයන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්න. මේක කතා කරාද? නෑ සර්. අර මේ ඒක මේ ව්‍යුහගතවල එකක් තිබිලා පූර්ණ වෛදික යුගයේ එකක් තිබිලා කරා. එතකොට පුතේ අපි මොනවද කතා කරේ? මේක කතා කරානේ. ඊශ්වර නිර්මාණවාදය යනු කුමක්දයි පැහැදිලි කොට චතුර්වර්ණයේ දිව්‍යමය ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. මේක කරානේ. ඔව් සර් ඒක කරා. right. බ්‍රාහ්මණ චතුර්වර්ණය ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදු සමය ඉදිරිපත් කරන සාධක ගෙනහැර දක්වන්න. කරා සර්. කරා. බ්‍රාහ්මණයන්ගේ සමාජාධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ස්වධර්ම සංකල්පය යොදාගත් ආකාරය විස්තර කරන්න. කරා සර් ඒක. බ්‍රාහ්මණයන් විසින් ශුද්‍ර වර්ණයට හිමි කර දුන් සමාජ තත්ත්වය කෙබඳුදැයි පරීක්ෂා කරන්න. එහෙනම් ඕකත් කරන්න ඇති. ඔව් සර් ඒකත් කරා. කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබා ගැනීමට බමුණන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්න. නෑ. හරි. ඕක තමයි අපිට අද කතා කරන්න තියෙන මාතෘකාව. හරිද? එතකොට මොකද්ද පුතේ? කාන්තාව පුරුෂාධිපත්‍යයේ යටතේ තබා ගැනීමට බමුණන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්න. එතකොට මෙතනදී කතා කරන්නේ කාන්තාව පුරුෂාධිපත්‍යයේ යටතේ නේ. අපි දන්නවා බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව කාන්තාවගේ වරප්‍රසාද අහිමි වුණා කියලා අපි කතා කරා. කසුනිකාට මතකද මොනවද අහිමි කර වරප්‍රසාද කියලා? මතක නම් කියන්න බලන්න. මොනවද කාන්තාවගේ වරප්‍රසාද අහිමි කරපු ඒවා? අධ්‍යාපන අයිතිය, ආගමික අයිතිය, දේශපාලන අයිතිය, සමාජික අයිතිය, ආර්ථික
අයිතිය නේද? අධ්‍යාපනික වශයෙන් කාන්තාවගේ වරප්‍රසාද අහිමි කරා. ඊට පස්සේ අපි කිව්වා මේ ආගමික වශයෙන් කාන්තාවගේ වරප්‍රසාද අහිමි කරා කිව්වා. සමාජික වශයෙන් කාන්තාවගේ වරප්‍රසාද අහිමි කරා කිව්වා. ආර්ථික වශයෙන් කාන්තාවගේ වරප්‍රසාද අහිමි කරා කිව්වා. ඊට පස්සේ මොකද මම කිව්වේ නැත්තේ? අධ්‍යාපන ආර්ථික සමාජික දේශපාලනික ආර්ථික නේද? ඔය කියන විදිහට පංචවිධ වරප්‍රසාදයන් අහිමි කරා කියලා අපි කතා කරා. නේද? පංචවිධ වරප්‍රසාදයන් අහිමි කරා කියලා අපි සාකච්ඡා කරා කතා කරා. එතකොට පුතේ මේ බලන්නකෝ. බ්‍රහ්මණ යුගයේ තරම් කාන්තාව අන්ත අසරණ තත්වයට පත් කරන කිසිදු කාලවකවානුවක් නැත. මොන පළවෙනි පරිච්ඡේදෙම කියනවා නේද? ඡේදයෙන්ම කියනවා මොකද්ද? බ්‍රහ්මණ යුගයේ තරම් කාන්තාව අන්ත අසරණ තත්වයකට පත් කරපු යුගයක් කාලයක් වකවානුවක් ගැන අහන්න හම්බ වෙන්නේ නැහැ කියලා. අපි කිව්වා පුතේ මේ බලන්න බමුණන් අවධාරණය කළේ කාන්තාව චපල අපිරිසිදු පෞකාර අඥාන එනම් දෑඟුල පමණ නුවණ ඇති දුවංගුල පඤ්ඤා තනත්තියක් වන බවයි. මේ නිසා අය ස්ථානයක් වේලාවක් පුරුෂයෙක් නොසිතා අවස්ථාවලද සෑම මොහොතකම වරදේ බැඳෙන බවයි. ඔන්න පුතේ අපි සාකච්ඡා කරා කාන්තාවන්ගේ ස්වභාවය සම්බන්ධයෙන්. බමුණන් ඉදිරිපත් කරපු මතය නේද? තර කියනවා කාන්තාව කියන්නේ චපල කෙනෙක්. හරිද? කාන්තාව කියලා කියන්නේ පුතේ චපල කෙනෙක්. ඊළඟට කාන්තාව කියලා කියන්නේ අවාසනාවන්ත කෙනෙක්. චපල අවාසනාවන්ත අපිරිසිදු අඥාන තනත්තියක් විදිහට තමයි බමුණු ආගම් තුල කාන්තාව පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට පුතේ මේ බලන්න දෑඟුලක් පමණ නුවණ ඇති දුවංගුල පඤ්ඤා තනත්තියක් වන බවයි. මොකද්ද පුතේ මේ කසුනිකා මේ දෑඟුලක් පමණ කියලා කියන්නේ? දෑඟුලක් පමණ කියලා කියන්නේ මොකද්ද? හැඳිමිටේ නුවණ කියලා කියන්නේ සර්. ආන්න හරි very good. හැඳිමිටේ නුවණ කියන තමයි කියන්නේ ඔය දෑඟුලක් පමණ කියලා කියන්නේ නේද? හැඳිමිටේ නුවණ නේද? හැන්දේ මිට කොච්චර ප්‍රමාණවත්ද ඒ තරම් තමයි නුවණක් තිබුණේ කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පුතේ කියන කතන්දරේ තමයි කාන්තාව කියන්නේ හරියට එයා දන්නේ උයන පිහන නැත්නම් ගෘහයේ කරන කටයුතු ටික විතරයි දන්නේ කියන එක. පැහැදිලිද? ගෘහයේ කරන කටයුතු ටික විතරයි දන්නේ කියන එකට තමයි අපි කියන්නේ දෑඟුල පමණ නුවණ ඇති කියලා. තේරුණාද? එතකොට මෙන්න මෙහෙම කියන බමුණෝ මේ නිසා අය ස්ථානයක් වෙලාවක් පුරුෂයෙක් ගැන නොසිතා අවස්ථාවලද සෑම මොහොතකම වරදේ බැඳෙන බවයි. ඕම් පුතේ. කාන්තාව ගැන බමුණු කියන කතන්දරේ. මොකද කියන්නේ? කාන්තාව කියන්නේ දෑඟුලක් පමණ නුවණ තියෙන කෙනෙක්. ඒ කියන්නේ මොකද්ද? දුවංගුල පඤ්ඤා කියලා අපි කියනවා නේද? දෑඟුලක් පමණ නුවණ ඇති මේ කාන්තාව පුතේ අපි කියනවා ඇයට ස්ථානයක් නැහැ. හරිද? කොයි ස්ථානවත් කමන්නේ. පුරුෂයෙක් ඉන්නවද? පුරුෂයෙකුත් නැහැ. කවුරුවත් කමක් නැහැ. හරිද? ස්ථානයක් පුරුෂයෙක් වෙලාවක් නැහැ. උදේද දවල්ද රාද කියලා නැහැ. හරිද? පුරුෂයෙක් නොමැතිව මොකද කරනවා කියන්නේ? වරදේ බැඳෙන බවයි. ඔන්න පුතේ කාන්තාව ගැන බමුණු ප්‍රකාශ කරන ආකාරය නේද? මේ බව මොකෙද තියෙනවා කිව්වේ? මනුස්මෘතිය තමයි දක්වලා තියෙන්නේ බමුණු. එන මෙම ශ්ලෝකයෙන් තහවුරු කර තිබේ. මොකද පුතේ කියන්නේ? මේ තියෙන්නේ ස්ථානං නාස්ති ශනං නාස්ති
නාස්ති පාර්ජිතා ජනං තේන නාරද නාරේනං ස්ත්‍රීත්වම උපජායතේ. අන්න බමුණන් කියපු කතන්දරේ පුතේ මනුස්මෘතිය දක්වලා තියෙනවා. මොකද කිව්වේ බමුණෝ? කාන්තාව කියන්නේ අඥාන අනුනුවන තැනැත්තියක්. ඒ නිසා ඇයට ස්ථානයක් වෙලාවක් පුජ්‍යලයක් නැහැ වරදේ බැඳෙන්න. ඒ නිසා බමුණෝ කියනවා මෙන්න මෙහෙම. ස්ථානන්නාස්ති ශනන්නාස්ති නාස්ති පාර්ජිතා ජනං තේන නාරද නාරීනං ස්ත්‍රීත්වම උපජායති. එතකොට ඕන්න වගේ විග්‍රහයක් තමයි බමුණෝ සිද්ධ කරලා තියෙන්නේ. බලන්න පුතේ මේ බමුණන්ගේ මතවාදය කොච්චරනම් දුරට සමාජගත වුණාද කියන කාරණාව මෙන්න මේක තියෙනවලු අන්ධ භූත ජාතකය. පුතේ ජාතක කතා පොත ලියවෙන්නේ කොයි යුගයේද? අසනිකා දන්නවද? ජාතක කතා පොත ලියවෙන්නේ කොයි යුගයේද පුතේ? කොයි යුගයේද ලියවෙන්නේ? කුරුණෑගල යුගයේනේ. කුරුණෑගල යුගයේ තමයි ජාතක කතා පොත ලියවෙන්නේ. එතකොට බමුණෝ හිටියේ කොයි යුගයේද පුතේ? ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර. හිතන්නකෝ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර හිටපු බමුණුන්ගේ මතවාද පුතේ කුරුණෑගල යුගයේ ලියවිච්ච ජාතක පොතේ තියෙනවා. ඔන්න මේ ජාතක පොතේ තියෙනවලු මෙහෙම අන්ධ භූත ජාතකය කියනවලු මෙන්න මෙහෙම. එහි අවධාරණය කරන්නේ සියලුම ගංගාවෝ ඇදේට ගලන්නාසේ සියලුම වනාන්තරයෝ දැවයෙන් සකස් වී තිබෙන්නාසේ සියලු කාන්තාවෝ අවස්ථාවලද සෑම මොහොතකම වරදේ බැඳෙන බවයි. ඕම් පුතේ. බමුණ මොකද්ද කියන්නේ? බමුණු කියන මතවාදයේ කොච්චරනම් දුරට තීව්‍ර වෙලා තියෙනවද කියන කාරණාව පැහැදිලි වෙනවා අපිට. මේක කුරුණෑගල යුගයේ ලියපු ජාතක පොත් වහන්සේත් ඇතුළත් වෙලා තියෙනවා. ඒකට ජාතක පොතට තරම් පුතේ මේක එන්න. හරිද? ජාතක පොතේ පවා මේ කරුණ සඳහන් වෙන්න නැත්නම් ස්ත්‍රී පිළිබඳව මේ අදහස සඳහන් වෙන්න කොච්චරනම් ලොකු බලපෑමක් බමුණු කරලා තියෙනවද සමාජයේ තුල? පැහැදිලිද? කොච්චරනම් ලොකු බලපෑමක් කරලා තියෙනවද සමාජය තුළ? මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන කාරණා. පුතේ එතකොට ලොකු බලපෑමක් සමාජයට බමුණු කරලා තියෙනවා. නේ? ලොකු අසාධාරණයක් කාන්තාවට සිද්ධ කරලා තියෙනවා. මේක තමයි අපිට පැහැදිලි වෙන්නේ. හරි? එතකොට හිතන්න අවුරුදු ගණනාවකට පස්සේ ලියවිච්ච අනිත් එක ඉන්දියාවේ නෙමෙයි ලියවෙන්නේ ලංකාවේ ජාතක පොත් වහන්සේ. ඒ ලියවිච්ච පොතෙත් ඒ විදිහට අන්තර්ගත වෙලා තියෙනවා නම් අපිට තේරෙන පැහැදිලි කාරණාව තමයි පුතේ කොච්චරනම් දුරට මේ බ්‍රාහ්මණ මතවාද මිනිසා තුල ගැබ් වෙලා තිබුණාද කියන කාරණාව. ඒක හිතන්න පුතේ කාන්තාවකට කෝවගේ තත්වයක් ඒ යුගයේ තුල තිබුණාද කියන එක අපිට තහවුරු වෙනවා. කසුනිකා තේරුණාද පුතේ? තේරුණා සර්. ඔව්. මේ බලන්නකෝ. දුර්ගුණ වලින් යුක්ත බැවින් කාන්තාවට කිසිදු නිදහසක් ස්වාධීනත්වයක් ස්වෛරීභාවයක් ලබා නොදිය යුතු බව පමුණෝ අවධාරණය කළහ. දුර්ගුණ වලින් කියලා කියන්නේ මොනවද පුතේ? දුර්ගුණ කියලා කියන්නේ මොකද්ද පුතේ? දුර්ගුණ. දුර්ගුණ කියලා කියන්නේ මොනවද? ඇයි අපි ඉස්සෙල්ලා කතා කරේ කාන්තාව ඇවිල්ලා චපල කෙනෙක්. නේද? ඊළඟට කාන්තාව ගැන අපි කිව්වා මොකද්ද පුතේ? අවාසනාවන්ත කෙනෙක් කිව්වා. කාන්තාව කියන්නේ අනුනුවන කෙනෙක් කිව්වා. මේව තමයි දුර්ගුණ. එතකොට මේ වගේ කෙනෙකුට ස්වාධීනත්වයක් නම් දෙන්න එපා කියලා කියනවා. ස්වාධීන වෙන්න නම් දෙන්න එපා කියලා කියනවා. ඇයි ස්වාධීන වෙන්න දෙන්න එපා කියලා කියන්නේ? මොකද කාන්තාව කියන්නේ අර කියපු දුර්ගුණ වලින් යුක්ත කෙනෙක් නිසාවෙන්. දිවිහිමියෙන් පුරුෂ ආධිපත්‍යයේ යටතේ වහලියක් වශයෙන්
තබාගත යුතු බව බමුණෝ අවධාරණය කළහ. බලන්න පුතේ කියන කතන්දරේ කිසිදු නිදහසක් නම් කාන්තාවකට දෙන්න එපාලු. කිසිදු නිදහසක් දෙන්න එපාලු. හැම විටම කාන්තාව තියාගන්නලු පුතේ මොන යටතේද? පුරුෂාධිපත්‍යය යටතේ තබා ගන්න ඕන කියලා තමයි මේ කියන්නේ. ඒක අපි මනුස්මෘතියේ එන ශ්ලෝක පාඩයකින් කතා කරනවා. බලන්නේ. බාලේ පිතුරු වශයෙන් නිශ්චිතේ ප්‍රාණි ගෘහස්ත යෞවනේ පුත්‍රාණම් බරතරී ප්‍රේතේ නබජේත් ස්පීත් ස්වතන්ත්‍රතාම්. ඔන්න පුතේ කියනවා මේ ශ්ලෝක පාඨයකින් කොහොමද කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තියාගන්නේ නේ? අපි කියවනේ දුර්ගුණ වලින් යුක්ත කෙනෙක් තමයි කාන්තාව කියන්නේ. දුර්ගුණ වලින් යුක්ත කෙනෙක්. එහෙම කෙනෙකුට සමාජයේ නිදහස ජීවත් වෙන්න දෙන්න බෑ. ඈ සමාජයේ නිදහස ජීවත් වෙන්න දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. ඒ නිසා බාලේ පිතු වශයෙන් නිශ්චිතේ මොකද කියන්නේ? බාල කාලේ පියාගේ යටතේ තියන්න කියලා කියනවා. බාල කාලේ කාගාව යටතේ ඉන්න ඕනේ? පියාගේ යටතේ. ඊළඟට විවාහ වුණාට පස්සේ නැත්නම් තරුණ අවදියේ තුල කා යටතේ ඉන්න ඕන? ස්වාමි පුරුෂයාගේ යටතේ ඉන්න ඕන. ඊළඟට කියනවා පුත්‍රාණම් බරතරී ප්‍රේතේ. පුතේ අය වයසට ගියාට පස්සේ වයසට ගියාට පස්සේ අය කොහොමද ඉන්න ඕන? වැඩිමහල් පුත්‍රයා සමීපේ. නැත්තම් පුතාගේ ආධිපත්‍යය යටතේ ඉන්න ඕන. නබජේත් ස්වීත් ස්වතන්ත්‍රතාව. දෙන්න නම් එපා නිදහසක් කාන්තාවට ස්වාධීනත්වය උදෙසා කියන කතන්දරය තමයි මේ කියන්නේ. එතකොට පුතේ අපිට පැහැදිලි මේ කියන මනුස්මෘතියේ තියෙන කාරණා තුලින් මොකද්ද කළ දෙන්නේ? කාන්තාවගේ පංචවිධ වරප්‍රසාදයන් අහිමි කරලා තියෙනවා. පුතේ අපි කවුරුත් නිදහස ජීවත් වෙන්න කැමති මිනිස්සු. නේද? අපි කවුරුත් නිදහස නිවහල් ස්වාධීනව ජීවත් වෙන්න කැමති මිනිස්සු. එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙවැනි ශ්ලෝක තුලින් මෙවැනි ඉගැන්වීම් තුලින් බමුණු මොකද කරලා තියෙන්නේ? මේ කාන්තාවගේ නිදහස තමයි අහිමි කරලා තියෙන්නේ. හරිද? කාන්තාවගේ නිදහස තමයි මේ අහිමි කරලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා වෛදික යුගය තුල නැත්නම් බ්‍රාහ්මණ යුගය තුල කාන්තාව කියන චරිතයට කෝවගේ භූමිකාවක්ද ලැබුණේ? කෝවගේද සමාජ අවස්ථාවන් හම්බ වුණේ කියන කතන්දරේ ඉතාමත්ම සරලව පැහැදිලි. ඒතර පුතේ අපිට පැහැදිලි වෙන කාරණාව තමයි ඇගේ සියලුම අයිතිවාසිකම් නැති කරලා තියෙනවා. ඇගේට නිදහස ජීවත් වෙන්න, නිදහසේ කතා කරන්න, අදහස් ඉදිරිපත් කරන්න මේ හැම දෙෙම අහිමි කරලා තියෙනවා මේ ගැන්වීම් තුලින්. තේරුණාද පුතේ? right. දැන් ළමයි ටිකක් සම්බන්ධ වෙලා ඉන්නවා වගේ පේනවා. මුදිතත් ඇවිල්ලා. මුදිත ඇහෙනවද පුතේ? ඔව් සර්. මොකද පරක් උනේ? මේ සර් අපි අද පින්කමකට ගියා. මොකද්ද? අද පින්කමකට ගියා. කොහෙද ගියේ? පින්කමකට ගියා. පින්කමකට ගියා. ආයෙවා පින් අතේ වැඩනේ පුතා. එහෙනම් දවුලක්. රෙකෝඩින් එක බලන්න ඕනේ. හා සර්. ඔව්. අද සර් හොඳට පේනව නේද? ඔව් සර්. සර් දැක්කේ නෑනේ හරියට නේ. අදවත් බලා ගන්නකො එහෙනම්. හරි. අපි මේ පුතේ කතා කරගෙන ඉන්න මාතෘකාව ඔයාලට මම PDF එකක් දැම්ම මතකද? ඒ PDF එකේ 3:1 රචනා ප්‍රශ්න වල 3:1 තමයි අපි මේ කතා කරන් ඉන්නේ. කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබා ගැනීමට බමුණන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්න කියන එක තමයි පුතේ මේ අපි කතා කරගෙන ආවේ. පැහැදිලිද? එතකොට අපි දැන් මේ කියපු කාරණාව අපි දැන් කතා කරානේ
කාන්තාවට හැම විටම පුරුෂ ආධිපත්‍යය තියාගන්න ඕන. ඒ සඳහා බලන්න හිතෝපදේශයේ මේ සම්බන්ධයෙන්ම කාරණාවක් තියෙනවා. බලන්න හිතෝපදේශයේ බමුණෝ දිවිහිමියෙන් කාන්තාවට පුරුෂ ආධිපත්‍යය රැකවරණයේ යටතේ ජීවත් විය යුතු බවට කරුණු දක්වයි. කුඩා කාලයේ පියාගේ රැකවරණයේ යටතේද යෞවන වියේ පුරුෂයාගේ රැකවරණයේ යටතේද මහලු කල වැඩිමහල් පුත්‍රයාගේ රැකවරණයේ යටතේ විසිය යුතු බවට කරුණු දක්වා තිබේ. ඔන්න පුතේ අර අපි මනුස්මෘතියේ කතා කරපු කාරණාවම නේද? මනුස්මෘතියේ කතා කරපු කාරණාවම නැවත අපිට හම්බ වෙනවා යම් තැනකදී. කොහෙද? හිතෝපදේශයේ. අර මනුස්මෘතියේ පුතේ අපි කියපු කාරණාව නැවත නැවතත් දක්වන හිතෝපදේශයේ. ඒකෙත් කියන්නේ මොකද්ද? ඒකෙත් කියන්නේ කාන්තාවට පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබා ගන්න ඕන කාරණාව කොහොමද තියාගන්න කියන කතන්දරය තමයි මේ කියලා තියෙන්නේ. බලන්න පීතා රක්ෂති කෞමාරේ වාර්තා රක්ෂති යෞවනේ. පීතා රක්ෂති කෞමාරේ වාර්තා රක්ෂති යෞවනේ. බලන්න පුතේ මේ කියන ශ්ලෝක පාඨයේම කියන්නේ මොකද්ද? කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබාගත යුතුයි කියන කතන්දරය තමයි මේ කියලා තියෙන්නේ. තේරුණාද පුතේ? මේ ප්‍රශ්නේ ඔයාලට එනම විභාගෙට මීට පෙරත් අහලා තියෙනවා කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබා ගැනීමට බමුණන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවද කියලා අහුවොත් වෙන බයිලා ලියලා හරියන්නේ නැහැ. මතක තියාගන්න. ශ්ලෝක ගොඩක් තියෙනවා නේද? ගොඩාක් ශ්ලෝක ඔයාලට හම්බ වෙනවා. පුතේ ඒවා ලියලා හරියන්නේ නැහැ. විශේෂයෙන්ම ලියවෙන්න ඕන මෙන්න මේ ටික. මොකද්ද? බාලේ පිතු වශයෙන් නිශ්චිතේ කියන ශ්ලෝකයක්. දැන් මම ඔයාලට කිව්ව හිතෝපදේශයේ තියෙන පීතා රක්ෂති කෞමාරය කියන එකක්. ඔය කියන ශ්ලෝක දෙක නම් පුතේ අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. පැහැදිලිද? ඔය දෙක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ඒක ලියවිය යුතුයි. මොකද පුතේ මේ දෙකින් තමයි කාන්තාව පුරුෂ ආධිපත්‍යයේ යටතේ තබා ගැනීම සම්බන්ධයෙන් දක්වලා තියෙන්නේ. සා මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණොත් ඔයාලා දැන් ප්‍රශ්න වල උත්තර ලියන හින්දා මෙහෙම ලියන්න පුරුදු වෙන්න ඕන. right? මට එව්වද කවුද මුදිතා මේ සතියේ ප්‍රශ්න ටික දැම්මද පුතේ? සර් මේ සතියේ ප්‍රශ්න ටික නම් දාන්න බැරි වුණා. එහෙම බෑ දාන්න ඕන. දැන් කසිනිකා දැන් මේ කසිනිකා මට දැම්මා. දාන්නම් සර්. හරි. පුතේ කතා කරපු ප්‍රශ්න තේරුණාද කසිනිකා? තියෙනවා සර්. සර් දැන් ඔය ප්‍රශ්නෙට ඔය ශ්ලෝකේ සිංහල තේරුම් විතරක් ලියුවොතින් අපිට ලකුණු හම්බෙන්නේ නැද්ද? ශ්ලෝකේ ලියන්න. ඔව් පුතේ අනිවාර්යෙන් ශ්ලෝකේ ලියන්න. ඇයි දන්නවද? මේ ඔයාලා ලියන්න පුළුවන් හිතෝපදේශය මෙන්න මෙහෙම තියෙනවා කියලා. එහෙම ලියන්න එපා. හේතුව තමයි අර විදිහට ලිව්වම තමයි ගුරුවරයාට පැහැදිලි වෙන්නේ ඔයාලා මේ ගැන අවබෝධයක් තියෙන ළමයි කියලා. හරිද? මං හැම පන්තියකදීම අපේ ළමයින්ට කියන්නේ අනිවාර්යයෙන්ම පුතේ ශ්ලෝක දැක්වීම නම් කරන්න වෙනවා. මෙහෙමනේ අපිට පුතේ බ්‍රහ්මන පාඩමේ විතරයි ඔය ශ්ලෝක ටිකක් තියෙන්නේ. එතකොට තමයි ලකුණක් දෙන්නේ. මම දැන් පුතේ ලකුණු 10ක ප්‍රශ්නයක් ඕක බැලුවා නම් ශ්ලෝක දෙකක් ඔය දෙක අනිවාර්යෙන් දක්වලා ඔය ප්‍රශ්නෙට ලියලා තියෙනවා නම් තව එක ශ්ලෝකයකින් හරි මෙන්න මේ විදිහට කාන්තාවගේ අයිතිවාසිකම් නැති කරා කියන එක ලියලා තියෙනවා නම් මම අනිවාර්යෙන් හොඳ ලකුණක් දෙනවා. එහෙම නැතුව පුතේ නිකන් ලිව්වට කිසිදු ගුරුවරයෙක් ලකුණක් දෙන්නේ නැහැ. හරිද? ලකුණු දෙනවා. අපි කියමු පුතේ දැන් අපි ලකුණු 10ක ප්‍රශ්නයක් ලියන්නේ. ලකුණු 10කට අර විදිහට ශ්ලෝකයක් දෙකක් දාලා ලිව්වම තමයි පුතේ සාර්ථක ලකුණකට යන්න පුළුවන්. හරිද? නැත්තම් ලකුණු දෙයි. 3-4ක් දෙයි. ඉතින් වැඩක් නැහැ නේ පුතේ. ඔයාලා දැන දැනත් ඒ කරුණු ටික ලියන්නේ නැහැ කියන එක හරි අපරාධයක් වෙනවා. ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් ලියනකොට ශ්ලෝක පාඨ භාවිතා කරලා ලියන්න. එහෙම වුණොත් තමයි සාර්ථක ලකුණක්. අපිට පුතේ ඕන ගන්න ලකුණු 10න් අඩුම තරමින් 9ක් 8ක්වත් ගන්න ඕන. නැත්තම් මේ ගේම ගහන්න බෑ අපිට.
හරිද? A level කියන්නේ පුතේ සංකීර්ණ ගේමක් නෙමේක. දශමෙන් වෙනස් වෙනවා. එක ලකුණෙන් වෙනස් වෙනවා. එක ලකුණෙන් සමාවක්කට කැම්පස් යන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. හරිද? විද්‍යාපීඨ යන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. හරිද? කෝස් එකකට දාන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. නිසා තවත් කෙනෙකුට ඒ අවස්ථාව දෙන්නේ නැතුව මේ ටිකේ හොඳට මහන්සි වෙලා ශ්ලෝක පාඩ ටික පාඩම් කරගන්න අනිවාර්යෙන් පුතේ ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. නිසා කවුරුත් ශ්ලෝක පාඩ දැමීම නම් අනිවාර්යයෙන්ම වෙනවා. එහෙම වුණොත් තමයි ඔයාලට හැකියාව තියෙන්නේ හොඳ ලකුණකට යන්න. තේරුණාද කසනිකා? තේරුණා සර්. ඔව් ඒ නිසා දාන්න වෙනවද නැද්ද එහෙනම්? වෙනවා. වෙනවනේ. ඒක තමයි මට කියන්න ඕනවා තිබුණේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු පුතේ අපි. කාලය ගන්න නැතුව. තුනේ දෙක බලමු. බුදු සමය තුළ මාතෘත්වයට හිමි වී ඇති ගෞරවනීය తত্ত্বය සහේතුකව පෙන්වා දෙන්න. බුදු සමය තුළ මාතෘත්වයට හිමි වී ඇති ගෞරවනීය తত্ত্বය සහේතුකව පෙන්වා දෙන්න. එතකොට පුතේ දැන් අපි කතා කරන්නේ අර බමුණන් අහිමි කරපු නේද? බමුණන් විසින් නැති කරපු අහිමි කරපු කාන්තා නිදහස වෙනුවෙන් බුදුදහම කරපු ක්‍රියාමාර්ග මොනවද කියන කතන්දරය. පුතේ මේක ටිකක් ඔලුවට ගන්න. දැන් ස්තුපූර්ව 6 වන සියවසේ බුදුහාමුදුරුවෝ පහළ වෙනවනේ. පහළ වෙනකොටත් තිබිච්ච ප්‍රධානම ආගම තමයි මොන ආගමද? බ්‍රාහ්මණ ආගම. එතකොට පුතේ මේ බ්‍රාහ්මණ ආගමේ ඉගැන්වීම් නිසා ලොකු අසාධාරණයකට පත්වෙච්ච පිරිසක් තමයි කවුද? බමුණෝ කියලා කියන්නේ. ලොකු අසාධාරණයකට පත්වෙච්ච පිරිසක් තමයි පුතේ කවුද? බමුණෝ කියලා කියන්නේ. එතකොට මේ අසාධාරණයෙන් බමුණෝ නෙවෙයි පුතේ ශුද්‍ර වංශිකයෝ. මට වැරදුනා. ශුද්‍ර වංශිකයෝ කියලා කියන්නේ. ලොකු අසාධාරණ පත්වෙච්ච පිරිසක් තමයි ශුද්‍ර වංශිකයෝ කියලා කියන්නේ. ඒ වගේම ලොකු අසාධාරණයට පත්වෙච්ච පිරිසක් තමයි කවුද? කාන්තාව කියලා කියන්නේ. හරිද? එතකොට මේ සමාජ විරෝධී ඉගැන්වීම් වලට හරිද? මෙහෙම සමාජයේ එක පිරිසකට වරප්‍රසාද හම්බ වෙන්නත් තවත් පිරිසකට වරප්‍රසාද අහිමි වෙන්නත් උගන්වපු ඉගැන්වීම් වලට විරුද්ධව තමයි පුතා බුදුදහම ඇතුළු ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් බිහි වුණේ. එතකොට මේ ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් තුලින් මිනිසුන්ට පුළුවන් වුණා නැති වුණු ස්වාධීනත්වය අහිමි වෙච්ච නිදහස ලබා ගන්න. එතකොට ඒකේ ප්‍රමුඛත්වයක් ගත්ත පිරිසක් තමයි කාන්තාව කියලා කියන්නේ. එතකොට පුතේ බුදුදහම තුළ අපි කතා කරනවා කාන්තාවට කොහොමද නැති වෙච්ච වරප්‍රසාද හිමි කරලා දුන්නේ කියන කතන්දරය. මේ බලන්න පුතේ බුදු සමය තුළ එතනදිත් අපි කතා කරන එක කාරණාවක් ගැන මාතෘත්වයට හිමි වී ඇති ගෞරවනීය తত্ত্বය. මාතෘත්වය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ මාතෘත්වය කියලා අපි කතා කරන්නේ? කියන්න බලන්න. මාතෘත්වය කියලා කතා කරන්නේ මොකද්ද? මුදිතා? මවක් වශයෙන් නේද සර්? මවක් වශයෙන්. very good. මවක් වශයෙන් කාන්තාවට ලැබුණු වරප්‍රසාද සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ නේද? මේ බලන්න. බුදු සමය තුල මාතෘත්වයට ගෞරවනීය తত্ত্বය මහා මංගල සිංහාලෝවාද පරාභව ආදී සූත්‍ර දේශනාවන්ගෙන් මෙන්ම මාතුපෝසක ජාතක කතාව සාම ජාතකයේ ආදී දේශනා තුලින් තහවුරු කළ හැකිය. සිංහාලෝවාද සූත්‍රයේ මාපිය වෙනසක් නොමැතිව දෙදෙනාම පුබ්බ දිසාව හෙවත් නැගෙනහිර දිසාව සමාන කළහ. මාතා පිතා දිසා පුබ්බා යන්නේ පැහැදිලි වේ. එතකොට පුතේ අපි මේ මාතෘකාව තුල කතා කරන්නේ
මවක් වශයෙන් කාන්තාවට ලැබුණු වරප්‍රසාද මොනවාද කියන කතන්දරය. හරිද? එතකොට අපි මුලදී දැන් ඊට ඉස්සලා මාතෘකාව තුළදී අපි අඳුනගත්තා කාන්තාවගේ සියලුම වරප්‍රසාද නේද? අධ්‍යාපනික වශයෙන්, ආගමික වශයෙන්, සමාජික වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් කියන පංචවිධ වරප්‍රසාදයන් බමුණන් අහිමි කරේ කොහොමද කියලා කතා කරා. ඒකින් අපි අද කතා කරනවා කාන්තාවට මවක් වශයෙන්, අම්මා කෙනෙක් වශයෙන් කොහොමද වරප්‍රසාද හම්බ වුණේ කියලා. ඊට මම කිව්වා මහා මංගල සූත්‍රය නේ. මහා මංගල සූත්‍රය ඊළඟට සිංහාලෝවාද සූත්‍රය වගේ සූත්‍ර දේශනා තුළ මේවා මූලාශ්‍රය. හොඳට මතක තියාගන්න පුතාලා. ප්‍රශ්නවලට උත්තර ලියනකොට නම් අනිවාර්යයෙන්ම මූලාශ්‍ර දැක්විය යුතුයි. ඒතර මම ඔයාලට කිව්වා මෙන්න මේ මූලාශ්‍ර මොනවද පුතේ? මහා මංගල, මහා මංගල, ඊළඟට සිංහාලෝවාද, මේ කියන සූත්‍ර දේශනා. මේ මොනවාද? සූත්‍ර. මේක අමතරව පුතේ පරාභව, ඊළඟට වසල, මේ ආදී සූත්‍ර ගණනාවක් තුල පුතේ මවට සලකන්න ඕන කොහොමද කියලා පැහැදිලි කරලා තියෙනවා. මම නිකන් කියන්නම්කෝ. පුතේ මහා මංගල සූත්‍රය අපි ගමුකෝ. මහා මංගල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මංගල කාරණා බොහෝමයක්. මංගල කරුණු 38ක් දේශනා කරලා තියෙනවා. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මංගල කාරණාවක් විදිහට මවට සැලකීම. අපි ඒකට කියනවා පුතේ මාතා පිතු උපට්ඨාන. මාතා පිතු උපට්ඨාන කියලා කියන්නේ මොකක්ද? මවට සැලකීම මංගල කාරණාව. එම්බුතේ ඔය මංගල කාරණාවන් කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරාම දෙවියන්ට මිනිසුන් තුල ප්‍රශ්නයක් ඇති වෙනවා පුතේ. මංගල කාරණා මොනවද කියලා. හරිද? සමහරක් අය කියනවා දිට්ඨ මංගල, දකින්න දේවල් සුබයි කියනවා, මුත මංගල, ආදී වශයෙන් දකින්න දේවල්, ඇහෙන දේවල්, ඊට පස්සේ ඔය වගේ විවිධ මංගල කාරණාවන් දේශනා කරනවා. ඉතින් දෙවියන්ටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තට මොනවද මේ මංගල කාරණා කියලා? අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොනවද මංගල කාරණා කියලා දෙවියන්ට. මාතා පිතු උපට්ඨාන. බලන්න පුතේ. කොයි තැනක්ද බුදුහාමුදුරුවෝ කාන්තාවට ලබා දුන්නේ නේද? ඒකට කියනවා මාතා පිතු උපට්ඨාන. අම්මට සැලකීම මංගල කාරණාව. බලන්න පුතේ. සූත්‍ර දේශනා තුලින් මව අගය කිරීම කර විදිහ නේද? මව අගය කරේ කොහොමද කියන කතන්දරය. ඊළඟට බලන්නකෝ සිංහාලෝවාද සූත්‍රය. දැන් සිංහාලෝවාද සූත්‍රය ගන්නකෝ. සිංහාලෝවාද සූත්‍රයේදී කියනවා මොකද්ද? මවට පියාට නේද? දෙමාපියන්ට කියලා කියන්නේ. එයාලත් නේද? පෙරදිගට සමාන කරලා කරුණු දක්වලා කියනවා යුතුයකම් 5ක් දරුවන් විසින් කරන්න ඕන. බලන්න පුතේ. අපි කියනවා මාතා පිතා දිසාපුබ්බා නේ. මාතා පිතා දිසාපුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා උත්තදාරා දිසා පච්චා මිත්තා මත්තාච උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රහ්මනෝ. ඒතකොට ඒකදී සිංහාලෝවාද සූත්‍රයේදී කියනවා කරුණු 5කින් අම්මට සලකන්න ඕන. දැන් මෙන්න මේකත් හොඳට තියාගන්න. දැන් මේ දේශනා ගත්තම දැන් මාතා පිතු උපට්ඨානං කියනකොට තාත්තා ගැනත් තියෙනවා. මව්පියන් කියනකොට එතන තාත්තත් ඉන්නවනේ පුතේ. තාත්තත් ඉන්නවා. දැන් සිංහාලෝවාද සූත්‍රය ගත්තම එතනත් මව්පියන් කියන දෙකොල්ලම ඉන්නවා. නේ මවක් ඉන්නවා පියක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න පුතේ දැන් අපිට ඌමනාව තියෙන්නේ අම්මා ගැන කියන්න.
මවට කොහොමද බුදුදහම තුලින් සලකවුවේ කියන කතන්දරෙට කියන්න ඕන. ඒ නිසා හැම තිස්සෙම ප්‍රශ්නේදී අපි ફોකස් කරන්නේ කවුද? අම්මව. ඒක මතක තියාගන්න. හරිද? ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි ලියන්න ඕන. එතකොට අපි කියන්නේ කොහොමද? මව ගැන තමයි වැඩි විස්තරයක් කියන්න ඕන. බලන්නකෝ. මහලු කල පෝෂණය කිරීම. අම්මව මහලු කල පෝෂණය කරන්න ඕන. ඊළඟට කුදු මහත් කටයුතු ටික කරලා දෙන්න ඕන. කුදු මහත් කටයුතු ටික කියන්නේ දැන් වයසට ගියාට පස්සේ අපේ අම්මට තමන්ගේ කටයුතු ටික කරගන්න බෑ පුතේ. දැන් ගත්තම අපේ අම්මලා අපි වෙනුවෙන් කොච්චරනම් දේවල් කරලා තියෙනවද නේද? අපේ අම්මා අපි වෙනුවෙන් කොච්චරනම් දේවල් කරලා තියෙනවද? ඉතින් වයසට යනකොට අපි වෙනුවෙන් එච්චර සේවයක් කරපු අපේ අම්මට ඇගේ කටයුතු ටික සිද්ධ කරලා දෙන්න ඕන නේ. අපි අම්මා කෙනෙක් ගැන සරලව කතා කරනකොට පුතේ අම්මා තරම් අපි වෙනුවෙන් වෙහෙස වුණු අම්මා තරම් අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක් කරපු කෙනෙක් නැහැ. එතකොට ඒ තරමට අපිව ආදරෙන් රැකපු නේද? සමහර අම්මලා ඉන්නවා පුතේ තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරනවා දරුවෝ වෙනුවෙන්. හරි? තමන්ගේ ජීවිතේ පවා. දැන් හිතන්න අපිට අපේ අම්මා කිරි පොවනවනේ නේද? අපිට අපේ අම්මලා කිරි පොවලා තියෙනවා. එතකොට පුතේ අම්මා කිරි පොවන්න හරිද? මොකද වෙන්නේ? අපේ අම්මා දවසින් දවසට අම්මගේ ශරීරය දිරනවා. හරිද? උදේට මතක තියාගන්න මේ කාරණාව. සමහර දරුවෝ ඉන්නවා ලොකු මහත් වුණාට පස්සේ අම්මා කියන්නේ කවුද කියන එක අමතක වෙලා යනවා. හරිද? අම්මා කියන්නේ කවුද කියන එක අමතක කරනවා. මතක තියාගන්න පුතේ අපේ අම්මා ඔය තරමට වයසට ගිහිල්ලා තියෙනවා. අපේ අම්මා ඔය තරමට කෙස් ටික සුදු බවට පත් වෙලා තියෙනවා. ඇඟ ටික හැම රැලි වැටලා තියෙන කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් හිතන්න දැන් ඔයාලා තරුණ වියේ ඉන්න දරුවෝනේ. ඔයාලා වගේම තමයි එදා අපේ අම්මා. නේද? ඔයාලගේ අම්මලත් එහෙමයි. ඔයාලගේ අම්මත් එදා ඔයා වගේම තමයි හිටියේ. හැබැයි ඇය අපි වෙනුවෙන් සියලුම දේවල් පරිත්‍යාග කරා. හරි? අපි වෙනුවෙන් ඇගේ සියලුම දේවල් පරිත්‍යාග කරා. පුතේ මුතට මතක තියාගන්න මේ ලෝකේ එකම පුජ්‍යලයා ඉන්නේ අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරා. ඒ තමයි කවුද? අපේ ආදරණීය අම්මා. මේක බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන තමයි අම්මට සලකන්න ඕන කියන කාරණාව පැහැදිලි කරන්නේ. අම්මා සූත්‍ර දේශනා තුල අම්මගේ ගුණය වර්ණනා කරේ. එතනින් සෑහීමට පත්වෙච්ච නැති බුදුන් වහන්සේ අම්මට වෙන්න ඕන යුතුයකම් ටික කරා. දැන් උදාහරණයකට ගත්තම දැන් අපි දන්නවා මහාමායා දේවිය පුතේ දවස් 7කින් කලුරිය කරනවා. දවස් 7කින් කලුරිය කරනවා. සාමාන්‍ය පුතේ බුදු පුතෙක් වදපු මවකට ජීවත් වෙන්න බෑ. ඒක තමයි නියතය. සාමාන්‍යයෙන් දහම තුල සාකච්ඡා කරනවා බුදු පුතෙක් හදපු වදපු අම්මා කෙනෙකුට තවත් දරුවෙකුට ඒ මව් කුස පරිත්‍යාග කරන්න බෑ. බලන්නකෝ අම්මා කෙනෙක් කියන්නේ එහෙමයි. හරිද? එතකොට ඇය මිය යන්නේ කා නිසාවෙන්ද? අර බුදු පුතෙක් මව් මේ ලෝකයට පරිත්‍යාග කරපු නිසාවෙන්. ඒතර මහාමායා දේවී කියන්නේ ලොකු කාර්යභාරයක් කරපු කෙනෙක්. ඉතින් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ අවබෝධ කරගෙන තමන්ගේ අම්මා වෙනුවෙන් විජම්බන් නැත්නම් අභිධර්මයේ දේශනා කරන්නට දිව්‍ය ලෝකයට වැඩම කරා කියලා අපි අහලා තියෙනවා. අන්න බලන්නකෝ බුදුහාමුදුරුවෝ කොහොමද මවට සලකවුවේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා තුල විතරක් නෙවෙයි. හරිද? මතක තියාගන්න පුතේ. බුදුහාමුදුරුවෝ දේශනා තුල පමණක් නෙවෙයි ප්‍රායෝගිකව අම්මට සලකලා තියෙනවා. තමන්ගේ සුළුමව වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී තෙරණියට. පුතේ දේහයේ පිටුපසින් ගිහිල්ලා නේද? දැන් හිතන්නකෝ
තමන්ව රැක බලාගත්ත සුළුමවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. ඇගේ දේහය පිටුපසින් ගිහිල්ලා ගෞරව දක්වලා තියෙනවා. කියන්නේ ඊට වඩා දෙයක් කරන්න බෑනේ. කියන්නේ බුදුහාමුදුරෝ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම වෙච්ච බුදුහාමුදුරෝ පුතේ අර කියපු අම්මට සැලකීමක් විදිහට මොකද කරා කියන්නේ? මවට සැලකීමක් විදිහට මොකද කරේ? ඇගේ පුතේ ඇහෙනවද ඔයාලට? ඇහෙනවා සර්. අනේ අපේ කරන්ට් එක ගියා. පවර් කට් එකක් ආවා පුතා. මේ එක සැරේටම නේද දෙයියෝ කෝප වෙනවා කියන්නේ ඕකට තමයි. හරි. මේ කරන්ට් එක ආවොත් අපි ආයෙ සම්බන්ධ වෙමු. ඔයාලට PDF එක දාලානේ තියෙන්නේ මම නේ. ඔව් සර්. හරි මම ෆෝන් එක දැනට පැහැදිලි කිරීම කරන් යන්න. මට මේ කැමරාව ඔන් කරන්න විදිහක් නැහැ. අපි මේ ටික කතා කරලා ඉවර කරගමු.
හරි. මං කියාගෙන ආවේ ඔයාලට බුදු සමය තුළ මාතෘත්වයට හිමි වී ඇති ගෞරවනීය තත්ත්වය ගැන නේද? එතකොට මම කිව්වා සූත්‍ර දේශනා තුළින් මවට සැලකීම සම්බන්ධයෙන් දක්වලා තියෙනවා කියලා. උදාහරණ විදිහට අපි කතා කරා මංගල, සිඟාලෝවාද, පරාභව ආදී සූත්‍ර දේශනා තුළ මවට සැලකීම පිළිබඳව දක්වලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා ජාතක කතා විදිහට අපි ගත්තා මාතෘපෝෂිත ජාතකය, සාම ජාතකයේ වැනි ජාතක කතා තුලිමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දක්වලා තියෙනවා කියලා. ඊළඟට පුතේ අපි ගත්තම මේ සිඟාලෝවාද සූත්‍රයේ නේද? මෞපිය වෙනසක් නොමැතිව පුබ්බ දිසාව හෙවත් නැගෙනහිර දිසාව. ඇයි පුතේ පුබ්බ දිසාවටම මේ දෙමව්පියෝ නම් කරලා තියෙන්නේ? ඔයාලා දන්නවද ඇයි කියලා? දන්නවනම් කියමු බලන්න. පුබ්බ දිසාවටම ඇයි දෙමව්පියෝ නම් කරලා තියෙන්නේ? කසනිකා දන්නවද ඇයිද කියලා? මුදිත දන්නවද පුතේ ඇයිද කියලා? සර් අර ඉර පායන දිශාවත් ඒත් එකට මොකක් හරි සමාන කරලාද? අන්න හරි. පුතේ මේ very good ඔයා කිව්වා හරි. මේ ඉර පායන්නේ කොහෙන්ද? නැගෙනහිරෙන්නේ නේද? නැගෙනහිරෙන්නේ. එතකොට පුතේ හරියට උදේට ඉර පායලා ඉර මුදුන් වෙලා නිකන් දවස ආරම්භ කරනවා වගේ සාමාන්‍ය පුතේ අපේ අම්මා කුස්සියට ගියොත් නේ අපිට ආහාර ටික හම්බ වෙන්නේ. එදා දවස ගෙවෙන්නේ අම්මා නිසාවෙන්. පැහැදිලිද? එදා දවස ගෙවෙන්නේ අම්මා නිසාවෙන්. ඒ නිසා අපි බුදුදහම තුල ඒක පැහැදිලි කරනවා පුබ්බ දිසාවට. අර ලස්සන සින්දුවකුත් තියෙන පුතේ. මොකක්ද අර මේ ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා කියලා කියන්නේ. ගමට කලින් හිරු නේද? අහලා තියෙනව නේද ඔයාලා? ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා කියලා කියන්නේ. ඒ සින්දුව අහලා තියෙනවද මීට පෙර? කසුනික අහලා තියෙනවද පුතේ? ඔව් සර්. මුදිත අහලා තියෙනවද? ඔව් සර්. ඒකෙන් මොකද්ද කියන්නේ පුතේ? ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා. කවුද පුතේ මේ මුළු තැන්ගෙට යන්නේ? මුළු තැන්ගේ කියලා කියන්නේ මොකටද? කුසි. කුසියට. කවුද පුතේ කුසියට යන්නේ? අම්මා. අම්මා නේද? එතකොට ගමට කලින් හිරු නේද? හිරු පායන්නට ඉස්සලා තමයි අම්මා කුසියට යන්නේ. ආන්න ඔයගේ කරුණු කාරණා පදනම් කරගෙන බුදුදහම තුල කියනවා මොකද්ද? පුබ්බ දිසාව හෙවත් නැගෙනහිර දිසාවට අම්මයි තාත්තයි උපමා කරලා තියෙනවා නේ. අපි කියන කොහමද මාතා පිතා දිසා පුබ්බා කියලා. ඊළඟට අපි කතා කරා පුතේ යුතුයකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වලා තියෙනවා. මහලු කල පෝෂණය කිරීම, කුදුමහත් කටයුතු ඉටු කර දීම, දායාද රැක ගැනීම, කුල පරපුර ආරක්ෂා කිරීම, මියගිය අම්මට තාත්තට පින් අනුමෝදන් කිරීම නේද? දැන් පුතේ අර කියන දේවල් ඔක්කොම ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන් දේවල්. මහලු කල පෝෂණය කිරීම, කුදුමහත් කටයුතු කර දීම, දායාද රැක ගැනීම, කුල පරපුර ආරක්ෂා කිරීම මේ කියන දේවල් ඔක්කොම කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න කාලේ. පස්සේ පුතේ මිය ගියාට පස්සේ කරන දේවල් තමයි අර අපි කතා කරේ. මිය ගියාට පස්සේ අපේ යුතුයකමක් තියෙනවා අපේ අම්මා තාත්තා මතක් කරලා පින් දීලා පින් අනුමෝදන් කිරීම. ඒකයි. එතකොට සිඟාලෝවාද සූත්‍රයේ කරුණු පහක් දක්වලා තියෙනවා. මෙන්න මේ කියන කරුණු පහ ඉටු වෙන්න ඕන කියලා. ඊළඟට බලන්නකෝ. කිසිදු වරප්‍රසාදයක් නොලැබී සිටි මවට වරප්‍රසාද පහක් ලබා දීමෙන් ඇයට ගෞරවනීය තත්වයක් හිමි කරලා දීලා තියෙනවා.
හරි. එතකොට මේ මම කිව්වා මේ බලන්නකෝ බරප්‍රසාද 5ක් හිමි කරලා දුන්නා කියලා. ඊළඟට බලන්න පුතේ සිංහලවාද සූත්‍රයේ නිවසේ දරුවන්ගේ කල්යාණ මිතුරිය විදියට නේද? නිවසේ කල්යාණ මිතුරිය විදියට දක්වලා තියෙන කවුද? අම්මා. ඒක අපි කියනවා කොහමද? මාතා මිත්තන් සකේගාරේ. හරිද? මව හරියට ඇවිල්ලා ගෙදර බුදුන් විදිහට තමයි මාතා මිත්තන් සකේගාරේ කියලා කියන පුතේ ගෙදර ඉන්න මිතුරිය විදිහට තමයි අම්මව හඳුන්වලා දීලා තියෙන්නේ. හරිද? දරුවන්ගේ කල්යාණ මිතුරිය වශයෙන් හඳුන්වලා දීලා තියෙන එක අපි කියන මොකද? මාතා මිත්තන් සකේගාරේ කියලා. ඊළඟට එසේම පුබ්බදේව පුබ්බචරියාක් වශයෙන් හඳුන්වා දී තිබේ. මේ දේශනාවෙන්ද බුද්ධහම ගෞරවනීය තත්වයක් හිමි කර දී ඇති බවයි. ඊළඟට මම කිව්වා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සිව්බඹ විවරණයෙන් යුක්ත මහා බ්‍රහ්මයාට සමාන කරලා තියෙනවා. පූර්ව ආචාර්යවරිය වශයෙන්ද නේද? සංඝරත්නයේ ගාව තියෙන ಗುಣ විදිහට නේද? ආහුණීය ගුණයෙන් යුක්ත තනත්යක් වශයෙන්ද හඳුන්වලා දීලා තියෙනවා පුතේ. ඔතෙන්ට ඔය අර ගාතාව දාන්න පුළුවන් නේද බ්‍රහ්මාති මාතා පිටරු. ගන්න පුළුවන්. බ්‍රහ්මාති මාතා පිතරෝ කියන එක ගන්න පුළුවන්. නේද? අපි මෙතන කියන පූර්ව ආචාර්යවරිය නේද? අර මෙතන ගන්න පුළුවන්. එසේම මම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඕන ඔතෙන් ගන්න පුළුවන් සිව්බඹ විවරණයෙන් යුක්ත මහා බ්‍රහ්මයාට සමාන කරලා තියෙනවා කියන කතනද බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච උච්චරේ ආවුනේයාති පුත්තානම් ප්‍රජාය අනුකම්පකා කියන ගාථාව උතෙන් දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඇයි පුතේ මේ දාලා තියෙන්නේ? ඔයාලා මේ PDF එක බලාගෙන නැහැ නේ? ඒක බැලුවේ නැහැ. ඒකේ තියෙනවා මේ දාලා තියෙනවා මේ දාලා තියෙනවා ඊළඟට බලන්නකෝ බෞද්ධ ඉගැන්වීම් අනුව ලොව උත්තරීතර උතුමන් වහන්සේ බුදුන් වහන්සේය. උන්වහන්සේට සමාන කර ඇත්තේ මවයි. දැන් මම කලින් කිව්වනේ අපිට මේකෙදී කියන්න අවශ්‍යතාවයක් තියෙන අම්මගෙනනේ පුතේ. ඒ නිසා අපි හැමතිස්සෙම අම්මගෙන තමයි කියන්නේ. මම බලන්නකෝ මෙතනදී කියන බුදුන් උන්වහන්සේට සමාන කර ඇත්තේ මවයි. මේ බලන්නකෝ බුද්ධෝ විය මාතා. මේ වගේ පාට නම් දාන්න ඕනමයි. හරිද? එතකොට තමයි ඒක කියවන ඒක බලන ගුරුවරයාට හැඟෙන්නේ ඔයා මේක අවබෝධයෙන් ලියපු ළමයෙක් කියන කතන්දරය. නිසා මේකට දානවා බුද්ධෝ විය මාතා. මින් අපට පැහැදිලි වන්නේ ඇයට ලබා දී ඇති උපරිම වූ ගෞරවය බුද්ධහම ලබා දී ඇති බවයි කියලා. මහා මංගල සූත්‍රයේ මවට සැලකීම මංගල කරුණක් ලෙස දක්වයි. පරාභව සූත්‍රයේ මවට නොසැලකීම පිරිහෙන ලක්ෂණයක් වශයෙන් දක්වයි. වසර සූත්‍රයේ මවට නොසැලකීම වසර ධර්මයක් ලෙස උගන්වයි. මේ ගැන්වීම් වලින් අපට පැහැදිලි වන්නේ බුදුදහම මවට ගෞරවනීය තත්වයක් ලබා දී ඇති බවයි. ඔතේතර මේ කියන ගැන්වීම් තුලින් පැහැදිලි වෙන්නේ මොකද්ද? මවට ගෞරවනීය තත්වයක් ලබා දීලා තිනවා කියන කතන්දරය. බුද්ධහම තුළ බරපතල පාප කර්ම 5ක් උගන්වයි. ඉන් එක් පාප කර්මයක් ලෙස දක්වා ඇත්තේ මව මැරීමයි. එතකොට පුතේ ආනන්තරීය පාප කර්ම කියලා අපි අහලා තියෙනවනේ නේද? ආනන්තරීය පාප කර්ම බුදුදහම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් මව මැරීම කියන්නේ ආනන්තරීය පාප කර්මයක්. එතකොට මව මැරුවොත් පුතේ ආයේ ගොඩේමක් තියනවද? නැහැ. අනිවාර්යෙන්ම අවීචි මහ නරකයේ උප්පත්ති ලැබනවා කියලා තමයි බුද්ධහම පැහැදිලි කරන්නේ. ඉන් එක් පාප කර්මයක් ලෙස මව මැරීමයි. ඒ බුදුන්ගේ ලේසලවීමකට රහතන් වහන්සේ නමක් මැරීම තරම් බරපතල පාප කර්මයක් හා සමාන වන බව අවධාරණය කර තිබේ. බලන්න පුතේ ඒ දවස්වල ගණන් ගත්තේ නැතිව මවට සලකපු නැතුව ඊට පස්සේ කාන්තාවක් ඉපදෙනකොට මරපු සමාජයක් තුල බුදුදහම තුල කියන්නේ ආනන්තරීය පාප කර්ම 5ක් තියෙනවා මේ ලෝකේ. ඒකින් එකක් තමයි මව මැරීම කියලා කියන්නේ. ඒකට ඒ වගේ තැනක් තමයි අම්මට ලබා දීලා තියෙන්නේ. මේ ගැන්වීමෙන්ද අපට පැහැදිලි වන්නේ කාන්තාවට බුදු සමයෙන් ගෞරවනීය තත්වයක් ලබා දී ඇති බවයි. බුදු සමය තුළ මාතෘත්වයට හිමි ඇති ගෞරවනීය තත්වය මේන් පෙන්වා දී හැකිය. ඒතර පුතේ මේ කියන ඉගැන්වීම් වලින් අපිට තේරෙන්නේ පැහැදිලි වෙන්නේ මවට ලබා දෙන්න පුළුවන් උපරිමයේම ගෞරවය බුදුදහම තුළින් ලබා දීලා තියෙනවා කියන කතන්දරය. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයකට ඔයාලා උත්තරයක් ලියනකොට දැන් බලන්න මම කොච්චරනම් කරුණු ඒක රාශී කරලා තියෙනවද කියලා. හරිද? පොඩ්ඩක් උනාට පුතේ ලකුණු 10ක ප්‍රශ්නයකට අවශ්‍ය කරන ගාථා පාඨ
ඊට පස්සේ මූලාශ්‍ර මේ සියල්ලම දක්වලා තමයි මේ ප්‍රශ්නෙට උත්තරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලත් ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට මේ ආකාරයට ලියන්න පුරුදු වෙන්න ඕන කියන කතන්දරය තමයි කියන්න තියෙන්නේ. තේරුණාද ළමයි? ඔව් සර්. තේරුණා සර්. හරි. එතකොට අද කතා කරපු ප්‍රශ්න දෙක හොඳට පැහැදිලිද ඔයාලට? පැහැදිලි සර්. මුදිතත් මේ සතිය ඇතුළත ප්‍රශ්න ලියලා මට දාන්න ඕන. මම ඒ ටික බලලා අනිවාර්යයෙන්ම මේ සතිය ඇතුළත ලබා දෙනවා. හා සර්. පුතේ කරන්ට් එක නෑ තාම මේ පැත්තට. ඒ නිසා අදට අපි නතර වෙමු. අපි ලබන සතියේ පිළිවෙලට කරමු. ඔයාලට අද කතා කරපු එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද? අද කතා කරපු දේවල් ඇරෙන්න මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑ සර්. මුදිතර මොන හරි තියෙනවද ප්‍රශ්න? නෑ සර්. හරි. රෙකෝඩින් බලන්න එහෙනම් මේ ටිකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුතේ විවගත රචනා ප්‍රශ්න කරන්න MCQ ටික කරන්න. අර වැඩ පහනම් අනිවාර්යෙන් කරන්න මේ ටිකේ. නැත්තම් නම් ටිකක් අමාරු වෙනවා පුතේ හොඳ ප්‍රතිඵලයක් දාන්න. ඒ නිසා වැඩ පහ අනිවාර්යෙන්ම කරන්න. ඒ ටික අනිවාර්යෙන් කරලා වැඩේ හදා ගන්න. මේ අවසන් වෙනකොට මම අනුමාන ප්‍රශ්න ටික දීලා ඔයාලට අවශ්‍ය කරන වැට් ටික හරි ගස්සනවා. දැන්ට කරගෙන යන්න. මම රචනා ප්‍රශ්න PDF මේ විවගත ප්‍රශ්න තව ටිකක් ඔයාලට දානවා. තව දවස් කිහිපයකින් ඒ ටිකත් බලා ගන්න ඊට පස්සේ. හරි. එහෙනම් අද නතර වෙමු. ඔකේ නේද? සර් සෙමිනාර් තියෙන කවද්ද? සෙමිනාර් එක නම් තාම දවසක් කියලා නෑනේ. දන්නේ. ඔයාලා කොහෙද ගෙවල්? මං සර් බලංගොඩ. බලංගොඩ. එතකොට කසුනිකා කොහෙද? මං තංගල්ලේ සර්. ගොඩක් දුර නේ ඔයාලා. සර් කොහෙද? මම නම් මයියංගනේ පුතා. තංගල්ලේ බලංගොඩ. ඔයාලා මාතර පැත්තට වෙන්නේ නේද එතකොට? නෑ සර් මන්න සබරගමු. ආය සබරගම වෙන්නේ. මං හම්බන්තොට සර්. හම්බන්තොට ඔව් හරි. හරි සෙමිනාර් එකට සෙමිනාර් සර්මනේ කෙනෙක් දැනුවත් කර මොකද පුතේ? සෙමිනාර් එකට සර්මනේ එන්නේ? ඔව් ඔව්. මන් තමයි එන්නේ. හරි ඒක පිළිබඳව දැනුවත් කරයි ආයතනයේ විසින් හොඳේ. හා සර්. හරි. එහෙනම් අපි අද නතර වෙමු. තාම කරන්ට් එක ආවේ නැත්නම් මම තව ප්‍රශ්නයක් කතා කරනවා. මෙහෙම කතා කරලා තේරුමක් නැහැ ඒකයි. සර් ලබන සතියේ ඉරිදානේ මන් තියෙන්නේ ඇයි? ඔය ඉරිදා. මේ ටයිම් එකට නෙවෙයි 8:10 අපි කරමු ඈ. හා සර්. හරි. එහෙනම් හැමෝටම උස්සරණයි. උස්සන්නයි සර්. උස්සන්න